සුනිය වසර 4කට මේ පරිලෝකියා ඒ දීගරුවන් ඇති ඥාති මිත්‍රාදී මේ කිසිම කරනවා. ඒ වගේම ඒ පවුලේ දීගේ සියලුම සාහලී ඥාතීන්ටත් අනුමෝදන් කරවීමට බලාපොරොත්තු වෙනවා. ආකාරයකට අම්මා පිළිබඳව අවබෝධ කරගන්න. ඒ දරුවන්ගේ පංචස්කන්ධය අනුව ඒ දරුවෝ අම්මගෙන හිතනවා. පොඩි එකේනා අංගාවක් ආදරේ යන්නට, දෙවෙනි එකේනා වැඩි ආදරයක් නැහැ, තුන්වෙනි එකේනා ආදරේ, හතරවෙනි එකේනා කොහෙත්ම ආදරේ නැහැ. ඔහොම තියෙන අවස්ථා තියෙනවා. ඒ එක්කෙනෙක් කේන්ද්‍ර කරගෙන තමයි මේ ටික මෙහෙම. එතකොට අපේ සංඥාවල ඇත්තක් නැහැ කියන්නේ. ඇත්ත නෙවෙයි කියන්නේ අපේ සංඥා. සංඥා විරත්තස්ස නසන්ති ගන්තා. මේක අයින් වුණත් අපේ හිතේ අපි ඒ ගැටවලින් නිදහස් වෙනවා. සංඥා කියලා කියන්නේ ගැටයක්. අඳුරා ගැනීම කියොදන එක. නමුත් මූලයේ වෙන නියත මොනවද හම්බෙන්නේ? කොටස් 32ක් තියෙයි, කේසා ලෝභාන කාදන්තා ඒ විදිහට බලපුවාම එතන කොටස් 32ක් තියෙයි. ඒ එක කොටසක් අරගෙන කොටස් කරපුවාම හම්බෙයි සතරමා ධාතුව. ඒකත් අපේ සිතුවිල්ලක් පමණයි. සිතුවිල්ල නිදුදරවට ඒ ධාතුව කියලා. කල්පනා කරලා මානසික මොකද වෙන්නේ? ඒකනේ තාත් 32 ගැන භාවනා කරන්න කියලා කියන්නේ. යන්නට යෙදුණු SKA නියුලින් හේරක් මෑණියන්ගේ ජීවිතයට පරිලෝක ජීවිතයට පින්වීමක් කරන්නත් පින්තුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි මේ පින්තුන් කල්පනා කරන්න අපේ විතර බණපද වලින් අහන්න ලැබෙනවා මේ ලබපු ජීවිතේ ගොඩාක් දුර්ලභයි කියලා. මනුෂ්‍ය ජීවිතේ හුඟක් දුර්ලභයි කියලා. ඒ වගේම තමයි ඒ මනුෂ්‍ය ජීවිතයට බුද්ධ ශාසනයකුත් මොන වෙනවා කියලා කියනවනම් ඒක තවත් දුර්ලභ දෙයක්. හිතන්න පුළුවන් හිතයි මනුෂ්‍ය ජීවිතය බුද්ධ ශාසනයෙන් කොහොමද කියලා. මෙන්න කලාතුරකින් කියන බණහනුවන මේ වෙනකොට දැනගන්න. හැබැයි පින්වත්නි ඒ දුර්ලභම අවස්ථාව ලැබිලා තියෙද්දි, ඒ වාසනාවන්තම අවස්ථාව ලැබිලා තියෙද්දි අපි නිරන්තරයෙන් අපේ ජීවිතේ වාසනාව අවාසනාව මනින්න මොනවත් එක්කද? ලෞකික ජීවිතෙත් නැත අපිට සජීවීව අජීවී ලැබිලා තියෙන වස්තුන්ට අනුව තමයි අපි ජීවිතේ හදන්නේ. දරුවෝ, දෙමව්පියෝ, බිරිඳ, ස්වාමියා මේ දේවල් වලට වාසනාවයි. ඒ අයගෙන් අපිට ලැබෙන ආදර කරුණාවට අනුව අපි අපේ ජීවිතේ වාසනාව ලබනවා. ඒ අයගෙන් අපිට ලැබෙන හොයා බැලීමට අනුව අපි අපේ ජීවිතේ වාසනාව ලබනවා. එහෙමත් නැත්නම් යාන වාහන ජීවිතේ ධන සම්පත් වලට අනුව අපි අපේ ජීවිතේ වාසනාව මනිනවා. හැබැයි අපි කල්පනා කරන්නේ මේ විදිහට වඩා මේ වතාවේ බුද්ධ ශාසනයක් බබලන කාලෙකදී මනුෂ්‍ය ලෝකෙට ලැබෙන වෙලාවේ කල්පනා කරන්නේ සංසාරගත දුක් විඳින සත්‍යයන් අතරේ දුර්ලභම වූ අවස්ථාවක් ලැබපු මේ ජීවිතේ ඒකාන්තයෙන්ම වාසනාවක්. ඒ වාසනාව කිරල මැනලා දැනලා කියන්න බැරි තරම් වාසනාවක්. හැබැයි ඒකෙන් අපි ප්‍රයෝජන ගත්තොත්